ආයිබෝවන් මගේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. YouTube channel එක subscribe කරන්න. හරි අපි අද වීඩියෝෙන් බලමු කොහොමද VO3 එහෙම නැත්නම් Gemini එහෙම නැත්නම් Flow කියලාත් ඔයාලා කියනවා. මෙන්න මේ කොහොමද ඔයාලා ෆ්‍රී ගන්න මාස 15කට කියලා. අද වීඩියෝෙන් කතා කරන්නේ අන්න ඒ ගැන. නම් වීඩියෝ එක skip නොකර හරියට බලා ඉන්න. මොකද මේක හරියට කරේ නැත්නම් ඔයාලට වැඩේ පොඩ්ඩක් dismiss වෙන්න ඉඩ තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනවා channel එකට අලුත් කෙනෙක්ව අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා නැත්නම් අමතක කරන්න බෑ. මොකද මම ඔයාලට වටිනා වීඩියෝස් ගොඩක් මේ වෙනකොට දාලා තියෙනවා online සල්ලි හොයන ක්‍රම ගැන. මට පුළුවන් මෙන්න මේ වීඩියෝ බලලා ඔයාලට ගැළපෙන ක්‍රමයක් හොයාගෙන ඔයාලට එක එක දිගට කරගෙන යන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ Gemini එහෙම නැත්නම් Flow කියන්නේ වෙනම platform එකක්. Gemini කියන්නේ වෙනම එකක්. ඒ වුණාට ඒ දෙකම අපිට free ගන්න පුළුවන් මාස 15කට. දැන් ওই Flow කියන එක ගැන කතා කරොත් අපි ඉස්සරහට තව එක ගැන කතා කරමු. Flow කියන එකෙන් ඔයාලට හම්බෙන්නේ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 1000ක් වගේ තමයි මාස 3ක වගේ කාලයක් යනකම්. ඒතකොට තව තියෙනවා Whisk කියලා එකක්. Whisk එකේ වෙන්නේ VO2 වලින් තමයි වීඩියෝ ජෙනරේට් වෙන්නේ. ඒතකොට Gemini වලින් ඔයාලට දවසට වීඩියෝස් 3ක් ජෙනරේට් කරගන්න පුළුවන්. අපි නම් වැඩි කතා නැතුව කොහොමද මේ කරන්නේ කියලා බලන්න වීඩියෝ එකට යමු. අංක 1 ඔයා ඉස්සෙල්ලාම මෙතනින් ඔයාලට අලුත්ම Gmail එකක් තියෙනවා නම් ගොඩක් දුරට හොඳයි. එහෙම නැත්නම් නෑ කියලා ගැටලුවක් නෑ. ටිකක් පරණ එකක් වුණත් ගැටලුවක් නෑ. වැඩි භාවිතා කරමු නැති. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේකට ඔයා එක්ස්ටෙන්ෂන් එකක් දාගන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන එක්ස්ටෙන්ෂන් කියන එකට ගිහිල්ලා manage extension කියන එකට ගියාම ඔයාලට Chrome Web Store කියලා එකක් පෙන්නනවා. ඔය එතෙන්ද ගිහිල්ලා ඊට පස්සේ ඔයා දෙන්න මෙතනින් search එකට Open VPN proxy කියන එක. ඒක දීලා ඔයා මෙන්න මේක add to Chrome කියන එකට දෙන්න. add extension කියන එක ඊට පස්සේ මෙතනින් ලබා දෙන්න. දැන් ඔයාගේ Chrome එකට extension එක add වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා මේ මෙතන icon එක click කරාට පස්සේ මෙතන Open VPN proxy කියන එක ඔයාට activate කරගන්න ඕනේ. හරිද? මෙන්න මෙතනින් මේක click කරලා මෙතනින් agree කියන එක දෙන්න. agree කියන එක දීලා ඊට පස්සේ ඔයාට අවශ්‍ය රට select කරන්න ඕනේ. ඔයා මෙතනින් United States කියන එක ලබා දෙන්න දීලා මේ මෙතනින් මේ play button එක click කරන්න. click කරාට පස්සේ ඔයා VPN එක active කරගන්නවා. ඒ කියන්නේ ඔයා US වල පදිංචි කෙනෙක් විදිහට ඔයාගේ IP එක වෙනස් වෙනවා. හරි මෙහෙම නිල් පාට වුණා කියන්නේ ඔයා දැන් මේකට දැනටමත් කනෙක්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මම ඔයාලට දෙනවා link එකක්. මෙන්න මේ link එකකින් ඔයා ගිහිල්ලා මෙතනින් verify student status කියන එක දෙන්න ඕනේ. මේක ඔයා කරන්න මම ඔයාලට මේක description එකේ දාලා තියන්නම් මෙන්න මේ link එක. ඔයාට ගිහිල්ලා මෙන්න මේ link එක click කරලා ඔයාට මෙන්න මේ page එකට යන්න. ඊට පස්සේ ඔයා මෙතනින් verify student status කියන එක දෙන්න. දීලා ඔයා දැන් student email එකක් හොයාගන්න ඕනේ. student email එකක් හොයාගන්න ඔයාට ගැටලුවක් නැහැ. ඔයාට online මේක හොයාගන්න පුළුවන්. හරි මෙන්න මෙතනින් ඔයාට තියෙන්නේ මෙන්න මේ temp email කියන එක click කරලා ඔයාට මෙන්න මේ site එකට යන්න පුළුවන්. මම මේ link එකත් description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ මේ I am human කියන එක click කරලා ඒකටක් වැඩි දුරයි තමයි. දුර වුණාට මේක වක් කරගත්තොත් ඔයාට මාරුම ගේමක් ගන්න පුළුවන්. සුපිරි quality video generate කරගන්න පුළුවන් AI වලින්. හරිද? ඊට පස්සේ ඔයාට ගන්න තියෙන්නේ මෙතනින් ඔයාගේ මෙතන I am human කියන එක දීලා ඔයාට ඊට පස්සේ ඔගේ name එක මෙතනින් අවශ්‍ය name එක දෙන්නයි තියෙන්නේ. දීලා මෙතනින් I am human කියන එක දුන්නාට පස්සේ ඔයාට මෙතනින් පොඩි puzzle එකක් එනවා. ඒක click කරලා එතන තියෙන පොඩි puzzle එක පුරවන්න තියෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි මම හිතන්නේ කියන්නේ. හරි ඊට පස්සේ ඔයා I am human කියන එක click වුණා. ඊට පස්සේ ඔයාගේ mail එක දීලා මෙතනින් create කියන එක දෙන්න. දැන් ඔයාට email එකක් හැදිලා ඇති. මේ තියෙන වගේ email එක. හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊමේල් එක කොපි කරගන්න ඕනේ. මෙන්න මෙතනින් කොපි කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාගේ ඊමේල් එක කොපි වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට අවිල්ලා මෙන්න මේ ඊමේල් එක මෙතනින් දීලා ඉතින් verify කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට ඊමේල් එකක් ඇවිල්ලා ඉතින් මේ තියෙන්නේ Google no reply verify your student email address කියන එක මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන මේ තියෙන කෝඩ් එක අරගෙන ඇවිල්ලා හරි මෙතනින් මේ කෝඩ් එක කොපි කරලා මෙන්න මෙතෙන්ට paste කරගන්න. ඊට මෙතනින් submit කියන එක දුන්නාට පස්සේ ඔයාගේ account එක approve වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් continue කියන එක දෙන්න. තව ඉවර නෑ. තව වැඩ ගොඩක් තියෙනවා. හරි ඊට පස්සේ මෙතනින් load වෙනවා පෙන්නනවා ඇති. load වුණාට පස්සේ ඔයාට payment details add කරන්න ඕනේ. හරිද? ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ
පාවිච්චි කරන බෑන්ක් කාඩ් එකක් එහෙම නැත්නම් PayPal account එකක් වගේ තියෙනවා නම් මේක රැඩ් කරන්න පුළුවන් පොඩි ගාණක් තිබ්බොත් ඇති මේකේ. ඒකින්ද මම මේක ඔයාලට දැන් මාස 15කින් අනිවාර්යයෙන්ම මේක අයින් කරගන්න ඕනේ මෙන්න මේ සයිට් එකෙන්. මොකද එහෙම නැත්නම් ඔයාගේ තියෙන මුදල් ටික මාස 15කින් පස්සේ කැපිලා යනවා. දැනට ඔයාලට මේකේ මුදල් කැපෙන්නේ නැහැ. හරිද? ඒකින්ද ඔයාලට තියෙන බෑන්ක් කාඩ් එක ඇඩ් කරගන්න මේකේ සල්ලි නැති එකක් නම් ගොඩක් දුරට හොඳයි. අපේ තියෙන දැනට තියෙන මගේත් account තියෙන ඒවා ගොඩක් සල්ලි නැති ඒවා තමයි තියෙන්නේ. අන්න ඒ වගේ බෑන්ක් කාඩ් එකක් මෙතනින් කාඩ් ඇඩ් කියන එකට ගිහිල්ලා ඇඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ඔන්ලයින් වර්චුවල් කාඩ් හදා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒව ගැන දන්නේ නැත්නම් ඒවත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාගේ බෑන්ක් කාඩ් ඩීටේල්ස් ඇඩ් කරන්න තමයි තියෙන්නේ මෙතෙන්ට. අපිට අපේ සර්විස් එක ඇක්ටිව් වෙනවා. ඉතින් මොනවාද අපිට හම්බෙන්නේ, කවද්ද මේක ඉවර වෙන්නේ, ඊට පස්සේ charge වෙන්නේ කොහොමද කියන විස්තර ටික මෙතන තියෙනවා. ඉතින් subscribe කියලා එතන මේකින්ද මෙතන post code එකක් US එකක් දාන්න ඕන. ඉතින් ඒකට මම අලුත් tab එකක් open කරගෙන US post code කියලා search කරලා එන code වලින් post code එකක් එතනින් paste කරනවා. ඉතින් මේ විදියට අපිට අපේ service එක active වෙනවා. ඉතින් මොනවාද අපිට හම්බෙන්නේ, කවද්ද මේක ඉවර වෙන්නේ, ඊට පස්සේ charge වෙන්නේ කොහොමද කියන විස්තර ටික මෙතන තියෙනවා. ඉතින් subscribe කියලා එතන තියෙන එක අනිවාර්යෙන් click කරන්න. එතකොට තමයි දවස් 7කට කලින් ඔයාලට email එකක් එන්නේ මේක ඉවර වෙන්න ළඟයි කියලා. ඊට පස්සේ ඔයාලට Gemini AI කියලා එකක් ඔයාලට මේ විදිහට ඕපන් වෙනවා. ඒකෙන් තමයි ඔයා VO3 එකෙන් වීඩියෝ ජෙනරේට් කරන්න ඕනේ. මේ මම දැනට ජෙනරේට් කරලා තියෙන වීඩියෝ වගේ මේ වගේ මාර quality වීඩියෝස් ඔයාලට ජෙනරේට් කරන්න පුළුවන් voice එකත් එක්කම. ඒ කියන්නේ sound එකත් එක්කම. හරි. ඔන්න ඔයගේ සුපිරි වීඩියෝස් ඔයාලට ජෙනරේට් කරන්න පුළුවන්. තවත් මම වීඩියෝ ටිකක් පෙන්නන්නම් ඔයාලට. එතකොට ඒත් එක්කම ඔයාලට හම්බ වෙනවා තව Flow කියලා එකක්. ඔයා ඒකේ අර විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ Google Flow කියන එකට ගියාට පස්සෙත් ඔයාලට මෙන්න මේ VO3 එකෙන් වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. හැබැයි මගේ එක දැනට බ්ලොක් වෙලා තියෙන්නේ. මොකද මේ මං ක්‍රෙඩිට් 1000යි මේකේ දෙන්නේ. ක්‍රෙඩිට් 1000 මං ඉවර කරගෙන තියෙන්නේ එක එක විකාර කරන්න ගිහිල්ලා. ඉතින් අනවශ්‍ය දේවල් කරන්න නැතුව මේකෙන් හරියට වැඩක් කරගන්න කෙනෙක්ට කිසිම ගැටලුවක් නැතුව මේකෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. මම නිකන් අර ට්‍රයල් වර්ෂන් බලන්න කියලා ක්‍රෙඩිට් 1000 නිකම්ම ඉවර කරගත්තා. මෙන්න මෙතනින් ඔයාලට පේනවා තියෙයි ඒකෙත් Pro කියලා වැටලා තියෙනවා. මෙතන Gemini එකෙත් මෙතන ඔයාලට පේනවා තියෙයි Pro කියලා වැටලා තියෙනවා. තවත් එකක් තියෙනවා මම ඒකත් ඉස්සරහට කියන්නම්. මේ තියෙන්නේ මම එකෙන් ජෙනරේට් කරගත්ත වීඩියෝස් කීපයක්. මෙන්න මේ විදිහට ඔයාලත් Gemini එක Pro එක ඇක්ටිවේට් කරගන්න හරිම ඊසි වැඩක් තියෙන්නේ මෙතන. ලොකු දේවල් නැහැ, මහ දේවල් නැහැ. කාඩ් එක ඇඩ් කරන එක විතරයි අපිට ප්‍රශ්නයකට තියෙන්නේ. කාඩ් එක ඇඩ් කරත් ඔයා මාස 15ක් ඇතුළත ඒක අයින් කරගන්න පුළුවන්. හරිද? දවස් 4කට කලින් ඔයාලට ඊමේල් එකක් එනවා. ඒක අයින් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ඒක දිගටම තියාගන්න පුළුවන්. දිගටම තියාගත්තොත් වගේ මේ මාසේ ඉඳන් 15 වෙනි මාසේ ඉඳන් ඔයාගේ මුදල් කැපෙනවා. හරි? මේ Flow එක ඊට පස්සේ ඔයාලට Whisk කියලා තව එකක් තියෙනවා. එන්න මේ විදිහට Whisk කියලා සර්ච් කරන්න. Whisk කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. මේ ටැබ් එකක් ඕපන් කරාට පස්සේ මම Whisk එකේ මේ තුනේම විස්තර ටික මම description එකේ දාන්න link ටික. ඊට පස්සේ ඔයාලට මෙතන පොඩි verification එකක් එනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් අපි මෙන්න මේ වගේ පොඩි prompt එකක් තියලා බලමු මේක මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මෙතන ඔයාලට image එක generate කරලා දුන්නා. අපි image එක prompt එකක් දුන්න නිසා. ඊට මෙතනින් මම generate කියලා දුන්නොත් අයිත් මෙයාගෙන් වගේ image එක generate කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ image එක ඔයාලට මෙන්න මෙතනින් animate කියන එක දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට prompt එකක් දෙන්න පුළුවන්. හරිද? prompt එක දීලා මෙතනින් ඔහම click කරාට පස්සේ prompt එක කියන්නේ මම නිකම් මේ තිබ් එකක් දුන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට අවශ්‍ය වීඩියෝ එක ජෙනරේට් කරගන්න. හරිද? prompt හදාගන්න විදිය මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඒකින්ද මම ඒක නයි කතා කරන්න යන්නේ නැහැ. මේකත් ඔයාලට දවසට ක්‍රෙඩිට් 4ක් ජෙනරේෂන් 4ක් හම්බ වෙනවා. මේකත් ඔයාලට ජෙනරේට් කරනවා. හැබැයි මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ වොයිස් එන්නේ නැහැ. වොයිස් නැතුව තමයි මේක VO2 එකෙන් තමයි මේක බලගන්වෙන්නේ. හරිද? මෙතනත් ඔයාලට Pro කියලා අයිකන් එකක් පේනවා ඇති. ඔයාලට පේනවා ඇති වෙන මෙතනින් අපේ වීඩියෝ ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ
ඔන්න ඔය විදිහට තමයි එක අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි අද වීඩියෝෙන් කතා කරන්න තියෙන්නේ. අපිට දැන් Gemini එක Pro එක හම්බුණා. එතකොට Flow එකෙත් Pro එක හම්බුණා. Whisk එකෙත් Pro එක හම්බුණා. හරිද? දැන් උන් වලට ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ තුනම පාවිච්චි කරලා. එහෙනම් අතර වීඩියෝ ඉවර කරනවා. මට ඕනේ වලට මෙන්න මේක මාස 15කට ෆ්‍රී ගන්න විදිහ කියලා දෙන එක විතරයි. එතකොට කලින් දවස් මං කියලා දුන්නා කොහොමද මේක වීඩියෝ ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් එකක් හදාගන්න කියන එක ගැන. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. මේ වගේම සුපිරි වීඩියෝ එකකින්. එතකන් වලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එක කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. හරි සුබ දවසක්.